අද අපි බලමු ටාටා කර්ව් රථයක ඉන්ටීරියර් ලයිට් එහෙමත් නැත්නම් මූඩ් ලයිට් අපිට අවශ්‍ය පරිදි කොහොමද ඒක වෙනස් කරගන්නේ කියලා. ඒකට මුලින්ම මෙතන ඩිස්ප්ලේ එකේ පෙන්නන සෙටින්ස් වලට යන්න ඕනේ. ඊට පස්සේ මූඩ් ලයිට් කියන ඔප්ෂන් එක තෝරගන්න ඕනේ. ඊට පස්සේ අපිට මෙතන ඩිස්ප්ලේ එකේ පෙන්නනවා සම්පූර්ණ මූඩ් ලයිට් වල තියෙන සෙටින්ස් ටික. මේකෙදි කාර් එකේ ෆොටෝ එක සහ මූඩ් ලයිට් එක දිහා බලාගෙන හිටියොත් අපිට පේනවා කොහොමද අපි මූඩ් ලයිට් වෙනස් කරද්දී ඒ ආකාරයෙන්ම මූඩ් ලයිට් වෙනස් වෙන්නේ කොහොමද කියලා. මේ ආකාරයෙන් අපිට මූඩ් ලයිට් වෙනස් කරගන්න පුළුවන්. ඒ වගේම මේකේ තියෙන තව ඔප්ෂන් එකක් තමයි මූඩ් ලයිට් වල බ්‍රයිට්නස් එක අපිට අඩු වැඩි කරගන්න පුළුවන්. ඒක මූඩ් ලයිට් එක දිහා බලාගෙන ඉඳි අපිට හොඳට පේනවා කොහොමද මූඩ් ලයිට් එකේ බ්‍රයිට්නස් අඩු වැඩි වෙන්නේ කියලා. මේකේ තියෙන තවත් ඔප්ෂන් එකක් තමයි අපිට අවශ්‍ය නම් මූඩ් ලයිට් ඕෆ් කරලා තියන්න පුළුවන්. නැත්තම් ෆ්‍රන්ට් වල මූඩ් ලයිට් ඕෆ් කරලා තියන්න පුළුවන්. රූෆ් එකේ ඕෆ් කරලා තියන්න පුළුවන්. මේ ආකාරයෙන් මූඩ් ලයිට් ඔන් ඕෆ් කරලා තියාගන්න පුළුවන් ඔප්ෂන් එකකුත් තියෙනවා. අනිත් එක තමයි අපේ ඩ්‍රයිව් මූඩ් එක අනුව මූඩ් ලයිට් වෙනස් වෙන්න අපිට දාන්න පුළුවන්. ඒක මේ ආකාරයෙන් ඉකොනොමික් ඩ්‍රයිව් මූඩ් එකට දාපුවාම කොළ පාටිනුත් ස්පෝර්ට් ඩ්‍රයිව් මූඩ් එකට දාපුවාම ඒක රතු පාටිනුත් සිටි ඩ්‍රයිව් මූඩ් වලට දාපුවාම ඒක නිල් පාටිනුත් පෙන්නනවා.